කොහොමද ඔයාලට පාඩම් කරන්න එපා වෙලාද? පාඩම් කරන්න එපා වෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා. මේ හේතු වලින් හේතු දෙකක් ගැන තමයි මම අද කියන්නේ. පළවෙනි හේතුව තමයි ඔයාලා පාඩම් කරන තැන. ඔයාලා පාඩම් කරන තැන ඕන පොතුයි නැති පොතුයි මේ ඔක්කොම පුරවගෙන ඉන්නවා නම් අපි හිතන්නේම නැති විදිහට අපිට පාඩම් කරන්න එපා වෙනවා. ඉතින් ඔයාලා පාඩම් කරන්න යද්දී ඔයාලා දැන් පාඩම් කරන පොත විතරක් තියාගෙන අනිත් පොත් ටික පැත්තකින් තියාගන්න. උදාහරණයක් විදිහට ඔයාලා දැන් පාඩම් කරන විද්‍යාව කියන විෂය නම් ඒ පොත විතරක් ළඟින් තියාගෙන අනිත් පොත් ටික පැත්තකින් තියාගන්න. දෙවෙනි හේතුව තමයි ඔයාලගේ ෆෝන් එක. ඔයාලගේ ෆෝන් එක නිසා ඔයාලට පාඩම් කරන්න එපා වෙනවා. ඔයාලා පාඩම් කරන තැන ෆෝන් එක තියාගෙන ඉන්නවා නම් ඔයාලට ටික වෙලාවක් ගියාම හිතෙනවා මැසේජ් එකක් ඇවිල්ලා ඇතිද? දැන් පොඩ්ඩක් TikTok එක පැත්තේ FB එක පැත්තේම ගිහින් එන්න ඕනේ. ඉතින් අන්න ඔය වගේ දේවල් හිතෙනවා. එතකොට අපි ෆෝන් එකේ එක එක දේවල් බල ඉන්නකොට අපි හිතන්නේම නැති විදිහට අපිට පාඩම් කරන්න එපා වෙනවා. ඔයාලා ෆෝන් එක ළඟ තියාගත්තට කමක් නැහැ. ඔයාලා පාඩම් කරන්න පටන් ගන්න හිතාගන්න මම පැයක් එක දිගට පාඩම් කරනවා, පැය දෙකක් එක දිගට පාඩම් කරනවා කියලා. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ මුණා ටයිමින් එක තියාගෙන ඔයාලට අවශ්‍ය වෙලාව වෙනකන් එක දිගට පාඩම් කරන්න. ඔයාලත් මෙන්න මේ කරුණු දෙක ඔයාලට පාඩම් කරන්න එපා වෙන්න බලපානවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.